පේරාදෙණිය ඔන්ලයින් පාසලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මං කියලා දෙන්නම් කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. ඩෙස්ක්ටොප් එකක් යූස් කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කරලා බ්‍රවුසර් එකේ www.peradeniyaonlineschool.com කියලා ටයිප් කරන්න. පේරාදෙණිය ඔන්ලයින් පාසලේ වෙබ් පිටුවට තමයි ඔයාලව නැවිගේට් වෙන්නේ. එතන පෙන්නන බැනර් එකේ දැන්ම ලියාපදිංචි වන්න කියලා තියෙන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට පෙන්නයි ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක. මෙතන ඔයාලගේ ඩීටේල්ස් ටික එන්ටර් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. අපි ඩීටේල්ස් ටික එන්ටර් කරගෙන යමු. ෆස්ට් නේම් එකයි ෆස්ට් නේම් එක දෙන්න, මිඩල් නේම් එක දෙන්න අත්‍යවශ්‍ය නැහැ. ලාස්ට් නේම් එකක් දෙන්න. ඔයාලගේ පාසල මොකක්ද කියලා එන්ටර් කරන්න. ඊට පස්සේ ග්‍රේඩ් එක මොකක්ද කියලා එන්ටර් කරන්න. 10 වසර සිලෙක්ට් කළොත් ඔයාලට පෙන්නයි මෙතන පහළ කෝසස් කියන ෆීල්ඩ් එකේ 10 වසරට අදාළ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය මාර්තු මාස සිට පටන් ගන්න කෝස් එක ලිස්ට් ඩවුන් වෙනවා. ඔයාලට තියෙන එක සිලෙක්ට් කරන්න. ඒ විදිහට 11 වසර සිලෙක්ට් කළොත් ඔයාලට මෙතන පෙන්නයි 11 වසරට අදාළ කෝස් එක. මම දැන් 10 වසර සිලෙක්ට් කරන්නම්. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි දෙන්න. ඔයාලට මේ ඩීටේල්ස් ටික විතරක් එන්ටර් කරලා රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් show more කියන ලින්ක් එක ක්ලික් කරාම ඔයාලට පෙන්නයි ඔයාලගේ ෆෝන් නම්බර් එකයි ඊමේල් එකයි එන්ටර් කරන්න තියෙනවා. කැමති නම් ඒ ඩීටේල්ස් දෙකත් ඔයාලට දෙන්න පුළුවන්. ඔයාලා ඊමේල් එකක් දුන්නොත් මෙතන ඔයාලා මුලින් එන්ටර් කරපු යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මේ දීපු ඊමේල් එකට සෙන්ඩ් වෙනවා. අපි දැන් රෙජිස්ටර් වෙමු. රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරාම ඔයාලව සක්සස්ෆුලි රෙජිස්ටර්ඩ් කියලා මෙතන මැසේජ් එකක් පෙන්නයි. හරි, දැන් ඕගොල්ලෝ ඔන්ලයින් පාසලට රෙජිස්ටර් වුණා. අපි බලමු කොහොමද ඔයාලා LMS එකට ලොග් වෙන්නේ කියලා. මෙතන තියෙනවා go to your account කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන එන ස්ටුඩන්ට් මෙතන ඔයාලට පෙන්නයි ස්ටුඩන්ට් ලොගින් එක. ඒ ස්ටුඩන්ට් ලොගින් එකේ ඔයාලා මුලින් රෙජිස්ටර් වෙනකොට එන්ටර් කරපු යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න ඕනේ. දීලා ලොගින් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නයි ඔයාලගේ ස්ටුඩන්ට් ඩෑෂ්බෝඩ් එක. මෙතන ඔයාලගේ ප්‍රොෆයිල් ඩීටේල්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා සිලෙක්ට් කරපු කෝස් එක මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලට ක්ලාස් රූම් එකකට ජොයින් වෙන්න ඕන නම් මෙතන තියෙනවා ක්ලාස් රූම්ස් කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට පෙන්නයි මෙතන ඔයාලගේ ටීචර් අසයින් කරලා තියෙනවා ඔයාලට දැනට කන්ටිනියු වෙන ක්ලාස් රූම් එකක්. ඒක මෙතන ඩිස්ප්ලේ වෙනවා. එහෙම ක්ලාස් රූම් එකක් නැත්නම් no upcoming classroom කියලා තමයි පෙන්නන්නේ. මම දැන් පෙන්නන්නම් ක්ලාස් රූම් එකක් අසයින් වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක්ගේ view එක කොහොමද. මේ මම වෙන ස්ටුඩන්ට් කෙනෙක්ව ගත්තේ. ඒ ස්ටුඩන්ට්ගේ ක්ලාස් රූම්ස් වලට ගියාම ඒ ස්ටුඩන්ට් මෙතන පෙන්නනවා එයාට දැනට අසයින් වෙලා තියෙන Zoom meeting එකක් හරි එහෙම නැත්නම් live classroom එක මොකක්ද කියලා. ඔයාලට තියෙන්නේ මෙතන join classroom කියන බටන් එක ක්ලික් කරන්න. ඔයාලා ඒක ක්ලික් කරාම ටීචර් ස්ටාර්ට් කරලා තියෙනවා නම් මීටින් එක ඔයාලව ඩිරෙක්ට්ලි classroom එකට join වෙයි. එහෙම නැත්නම් meeting has not started කියලා message එකක් එන්න. එතකොට ඔයාලට තියෙන තව ටිකකින් ආපහු retry කරන්න. හරි. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මොබයිල් ෆෝන් එකක් යූස් කරන ස්ටුඩන්ට් කෙනෙක්ට කොහොමද රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ කියලා. එයාටත් අර විදිහම තමයි view එක විතරයි වෙනස් වෙන්නේ. ඔයාලා මොබයිල් ෆෝන් එකේ බ්‍රවුසර් එක ඕපන් කරලා peradeniyaonlineschool.com කියලා එන්ටර් කරාට පස්සේ මේ පේජ් එකට එනවා. එතන දැන්ම ලියාපදිංචි වන්න කියන බටන් එක ක්ලික් කරාම ඔයාලව රීඩිරෙක්ට් වෙන්නේ ස්ටුඩන්ට් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකට. මෙතනත් අර විදිහටම ඔයාලගේ අපි හිතමුකෝ නම ෆස්ට් නමයි ලාස්ට් නේම් එකයි ඔයාලගේ ඉස්කෝලේ
ග්‍රේඩ් එක සිලෙක්ට් කරන්න කැමතියි ඔයාලා දැනට ඉන්න ග්‍රේඩ් එක. ඊට පස්සේ කෝස් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දෙන්න. දීලා ඔයාලට කැමති නම් මෙතන මොබයිල් නම්බර් එකක් එහෙම නැත්නම් ඊමේල් එකක් ඒ දෙක තියෙනවා නම් ඔයාලට එන්ටර් කරන්න පුළුවන්. දැන් අපි මෙතනින් රෙජිස්ටර් වෙමු. මෙහෙම රෙජිස්ටර් වෙද්දී ඔයාලට මෙතන සක්සස් මෙසේජ් එකක් ආවේ නැත්නම් පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලන්න ඔයාලට එරර් මෙසේජ් එකක් ඇවිල්ලා ඇති user name has already been taken. එහෙම නැත්නම් phone number has already been taken. එහෙම කියලා එරර් මෙසේජ් එකක් ඇවිල්ලා ඇති. දැන් user name කියලා කියන්නේ ඔයාලා මෙතන දීපු user name එක කවුරු හරි වෙන ළමයෙක් යූස් කරලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් පොඩ්ඩක් වෙනස් කරලා යූසර් නේම් එකක් දෙන්න මේ විදිහට. එහෙම දීලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම රෙජිස්ටර් වුණාම ඔයාලට සක්සස්ෆුලි රෙජිස්ටර්ඩ් කියලා මැසේජ් එක අර කලින් විදිහටම පෙන්නනවා. මේ මොබයිල් ෆෝන් එකක view එකකින් මම මේ කරන හැටි පෙන්නන්නේ. ඊට පස්සේ අර විදිහටම go to your account කියන බටන් එක ක්ලික් කරාම ඔයාලව රීඩිරෙක්ට් වෙන්නේ LMS එකේ user login එකට. එතන user name එකයි password එකයි enter කරලා ඔයාලට පුළුවන් ඩෑෂ්බෝඩ් පිටුවට එන්න. ඊට පස්සේ මොබයිල් view එකේදී මේ තියෙන්නේ අපේ ඩෙස්ක්ටොප් view එක ඩෑෂ්බෝඩ් එක. මෙතන මම මේ දැන් පෙන්නුවේ මොබයිල් view එකේ ඩෑෂ්බෝඩ් එක. එතන මොබයිල් view එකේදී මෙතන උඩ තමයි classroom කියන බටන් එක තියෙන්නේ. ඒක ක්ලික් කරන්න. එතන ඔයාලට පෙන්නයි no upcoming classroom හරි classroom එකක් තියෙනවා නම් මේ විදියටම classroom එක පෙන්නයි. ඔයාලට තියෙන්නේ join class